හායි යාළුවනේ කොහොමද ඉතින් අද අපි හදාගන්න යන්නේ හුංගු මාළු කරියක්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අලු ටිකක් අරගෙන මාළු ටිකට දාගන්න ඕනේ. මාළු ටික කපා ගන්න ලේසි වෙනවනේ. මාළු වල තියෙන සෙවල ගතිය නිසා මාළුව අල්ලගන්න බැරි වෙනවනේ. ඒ නිසා තමයි අපි මුලින්ම අලු ටිකක් දාගන්නේ. ඊට පස්සේ ගස්ලප් කොළ හරි කොස් කොළ හරි දාලා හොඳට මාළු ටික අතුල්ල ගන්න ඕනේ. මොකද මඩයි වැලි සෙවල ගතියයි යන්න තමයි එහෙම කරන්නේ. මාළු ටික හොදගෙන ඉවරුණාට පස්සේ මිරිස් කුඩුයි ගම්පිරිස් කුඩුයි දුරු කුඩුයි කායි අරගෙන ඉවර වෙලා හොඳට ගලේ අඹර ගන්න ඕනේ. හොඳට පේස්ට් එකක් එනකම් වතුර ටික දාලා හොඳට පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මාළු කරිය හදාගන්න විදිය. මේ තියෙන්නේ හොදගත්ත මාළු, රම්පේ කරපිංචා, අඹරගත්ත මිරිස් කුලිය. ඊට පස්සේ රම්පේ කරපිංචා ලුණුයි මාළු ටිකටම දාගෙන අපි අඹරගත්ත මිරිස් කුලියක් දාගන්න ඕනේ. මිරිස් කුලිය දාගෙන වතුර ටිකක් දාලා හොඳට කලවක් කරන්න ඕනේ. දැන් තියෙන්නේ මාළු ටික ලිපෙන් තියාගන්න තමයි. මාළු ටික ලිපෙන් තියලා අපි ගොරක කෑලි ටිකකුත් දාගන්න ඕනේ. ගොරක කෑලි දෙකක් දාලා හොඳට පියනකින් වහලා විනාඩි 2-3ක් තැම්බෙන්න තියමු ඉතින්. මේ තියෙන්නේ විනාඩි 2-3කට පස්සේ හොඳට තැම්බුණ මාළු ටික. බලන්න රස පාටට ලස්සනට තියෙන විදිය හරිම සුවඳයි. වැඩිය අපි හැඳිගා ගන්නෑ. මොකද මාළු ටික පොඩි වෙන නිසා. බලන්න රස පාටට මාළු ටික තියෙන විදිය. ඔයාලත් මේ විදියට රසම රස හුංගු කරියක් හදලා බලන්න. මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් like කරලා, comment කරලා, share කරන්න. මතක් කළ subscribe කරන්න. bye bye.